අයිබෝවන් ඔයාලා හැමෝටම කෙටි නිහඬතාවයකින් පස්සේ ඔන්න chance ශ්‍රී ලංකා ඔයාලා හමු වෙන්න ආවා. ශ්‍රී ලාංකික අපිට ලැබුණු දීර්ඝ අවුරුදු නිවාඩුව ගත කරන්න ගොඩක් අය ගම්බිම් වලට ගියා නේද ඉතින්. ඔන්න ඉතින් අපිත් මේ දීර්ඝ නිවාඩුවට වයඹ පළාතේ ඉඳලා ඌව පළාතේ වැල්ලවායේ තියෙන අපේ ලස්සන ගම් පළාතට ගියා. ඔයාලා දන්නවද අපේ මේ ගමන කිලෝමීටර් 350ක් විතර දුරයි. ලංකාවේ ගොඩක් පැති වලින් අපිට අපේ ගමට යන්න පුළුවන්. ට්‍රිප් එකක් ගියා වගේ තමයි ඉතින්. මේ පාර අපි ගියේ සීතල කඳුකර පළාත් හරහා. නුවර එළිය බණ්ඩාරවෙල ඇල්ල හරහා වැල්ලවාය දක්වා තමයි අපේ ගමනාන්තය වුණේ. Was easy to use, so call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. ඔයාලා දන්නවද ලංකාවේ මධ්‍යම පළාත වගේම ඌව පළාත කියන්නේ දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත්ත ප්‍රදේශ කියලා. ඔයාලට පුංචි දෙයක් කියන්නද මම? මේ ලෝකේ තියෙන බොහෝ දේවල් අපි හැමෝටම සජීවීව දකින්න ලැබෙන්නේ නෑනේ නේද? හිතලා බලන්නකෝ අඩුම තරමේ අපේ මේ පුංචි රටේවත් අපි හැමෝටම හැමතැනටම යන්න ලැබෙන්නේ නැහැනේ නේද? හැබැයි ඉතින් අපිට මේ දේවල් සජීවීව දැක ගන්න බැරි වුණාට දැන් තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක හැමෝටම ලෝකෙ ගොඩක් දේවල් ගෙදර ඉඳලම ස්මාර්ට් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. YouTube කියන්නේ අන්න ඒකට හොඳම තෝතැන්න. එහෙම නේද? ඔන්න ඉතින් ඒක නිසා මම හිතුවා හැමෝටම දකින්න විඳින්න නොලැබෙන මේ වගේ ලස්සන සුන්දර අත්දැකීම් අපේ chance ශ්‍රී ලංකා YouTube channel එක හරහා ඔයාලට පෙන්වන්න. ඒක නිසා මේ පාර අපි අපේ ගමට ගිය ගමන ටිකක් සුවිශේෂ වුණා. ඒ මොකද කියනවා නම් අපි අත්විඳ ඒ සුන්දර අත්දැකීම් ලස්සන වීඩියෝ පෙළක් කරහා හැමෝටම දකින්න සලස්වන්න අපි ටිකක් මහන්සි වුණා. එහෙමනම් ඉතින් chance ශ්‍රී ලංකා YouTube channel එකෙන් around ශ්‍රී ලංකා හරහා සුන්දර ගමනාන්තයක යෙදුණු අත්දැකීම් ඔයාලා හමුවට ගෙන එන්න සූදානම්. රැඳිලා ඉන්න අපිත් එක්ක අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විඳින්න. එහෙමනම් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.